2026 IPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම වෙන්දේසිය හරහා අලෙවි වුණා. ඒ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, මතීෂ පතිරණ සහ වනිදු හසරංගයි. පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දිය රුපියල් කෝටි 4කට ලන්සු තැබුවා. ඒ ශ්‍රී ලංකා මුදලින් කෝටි 14ක් පමණ වනවා. සුවිශේෂීම ලන්සුව තැබුණේ මතීෂ පතිරණටයි. මතීෂ පතිරණම KKR කණ්ඩායම විසින් ඉන්දිය රුපියල් කෝටි 18ක දැවැන්ත මුදලකට ලන්සු තැබුණා. ඒ අනුව එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61ක් පමණ වනවා. එමෙන්ම ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2කට මිලදී ගත්තා. ඒ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 7ක් පමණ වනවා. මෙවන් නවතම තොරතුරු දැන ගැනීම සඳහා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ෆලෝ කරලා නැත්නම් දැන්ම අපි සමග එකතු වන්න. ඔබට සුබ දවසක්.